මෙන්න මේ නෝටිස් එක දැක්කද කියලා මම හොඳට බලන්න මේ නෝටිස් එක. මෙන්න මේ නෝටිස් එක හොඳට බලන්න ඔයා දැක්කද කියලා. රයිට්. ඔයා ඒක දැක්ක කෙනෙක් නම් මොකද්ද ඔයාට හිතන දේ ලංකාව ගැන? ඔයාට මොකද්ද හිතෙන්නේ මේ ලංකාවට මොකද්ද වෙන්න යන්නේ කියලා ඔයාට හිතනවද? රයිට්. ලැජ්ජ වෙන්න ඕනේ නේද? ඇත්තටම ලැජ්ජ වෙන මේ වගේ නෝටිස් එකක් ලංකාවේ කොහේම හරි තැනක ගහන්න උනා නම් රයිට්. ගහනවා නම් ඒක හරි වැඩක්. ඒක නියම වැඩක් කියලා කාටවත් හරි හිතනවා නම් ලැජ්ජ වෙන්න ඕනේ. අන්තිමටම ලැජ්ජ වෙන්න ඕනේ. මේ නෝටිස් එකේ මොකද්ද කියවෙන්නේ? ආරුගම්බේ කියන බීච් එක අවට මොනවාද කාටවත් බිකිනි එකක් ඇඳගෙන හැසිරෙන්න එපා. ඒක සංස්කෘතිකමය වශයෙන් ගැටලුවක් ඒක. රයිට්. මේක මන් දන්නේ මේ නෝටිස් එක ඇත්තද පුරුදු කියලා මන් දන්නේ නැහැ. බොරුවක් නම් මම මේකට සමාව ඉල්ලනවා. මගේ මේ ප්‍රකාශයට සමාව ඉල්ලනවා. ඇත්තක් නම් කරුණා කරලා මේ ගොම් පාට් අයින් කරන්න. මේ රට විනාශ කරන්න එපා. මේක බොහොම නිදහස් රටක්. බොහොම නිදහසේ ඕනි කෙනෙකුට ඕනි විදිහට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් රටක් මේක. ඔයාලා හොඳට ඉතිහාසය හොඳට හොයලා බලන්න. ඉරාකේ නෙමෙයි ඉරානය. ඒ වගේම ඇෆ්ගනිස්තානය. මෙන්න මේ රටවල් ලංකාව මේ දැන් තියෙන විදිහට අපි මේ දැන් විඳින නිදහස දැන් අපිට මේ තියෙන නිදහස විඳපු රටවල් තමයි ඒ කාලේ ඉරානය සහ ඇෆ්ගනිස්තානය කියන්නේ. පොඩ්ඩක් හොයලා බලන්නකෝ දැන් මේ රටවල වල තත්ත්වය. ඒ රටවල් වලටත් දැන් ඒගොල්ලෝ මේ විදින මේ මොකක්ද ඒකට කියන්නේ සීමා කියන්නේ පට්ට සීමා ඒ රටවල දැන් තියෙන්නේ. කිසි දෙයක් බෑ. දැන් ඔය ඇෆ්ගනිස්තානයේම මේ වෙනකොට මේ කාන්තා පාර්ශවයට මම හිතන්නේ පාර යන්නවත් බෑ. අඩුම තරමේ මූණවත් පේන්නේ. රයිට්. ඉතින් මෙන්න මේ සීමා ඒ මිනිස්සු කටවහගෙන ඉඳලා ඒවා පොඩි මෙන්න මේ විදිහට පොඩියට පටන් ගන්න නැත්තේ. රයිට්. දැන් මේක පොඩි දෙයක් නේ. ප්‍රදේශයකට තමයි ඒක තහනම් වෙන්නේ. ඇයි එහෙම කරන්නේ? රයිට්. මේක නිදහස් රටක් නේ. මොකද්ද? රයිට්. මේක මම මේ මොකක්වත් මේ ආගමක්වත් ජාතියක්වත් මේ මොකක්වත් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මේක මේ රටට නොවිය යුතු දෙයක්. මේ රට කවදා හරි දවසක ඉරානයක් ඇෆ්ගනිස්තානයක් බවට පත් කරගන්න එපා. මේ මිනිස්සු ජීවත් වෙන මේ නිදහස ওই විදිහටම පවත්වාගෙන යන්න ඉඩ දෙන්න. මේවා මේක තාම මම හිතන්නේ මේක නිල වශයෙන් ප්‍රකාශ කරලා නැති නිල වශයෙන් ප්‍රකාශ කරා වගේ තමයි. මොකද මේක ප්‍රදේශවාසීන්නේ මේක දාලා තියෙන්නේ. පොඩ්ඩක් ඒ නෝටිස් එක ආයෙත් කියලා බලන්න. මේ ප්‍රදේශවාසීන් තමයි ඒක දාලා තියෙන්නේ. ඉතින් මේවට අවසර මේ වගේ දෙයක් ප්‍රදර්ශනය කරන්න අවසර දෙන්නේ කොහොමද? මේවා මේ දිහා මිනිස්සු ඒ කියන්නේ නිලධාරීන් හරි බලධාරීන් හරි මොකෙක් හරි ඉන්නවනම් මේවා දිහා ඇස්කම් පියාගෙන කමන්නෝයි කමක් නෑ වගේ අදහසකින් කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? මේ මිනිස්සු කොහොමද මේකට අවසර දෙන්නේ? මේ රටක් නේ. රයිට්. මේක මේ තවත් අර මේ මොනවාද සෞදි අරාබිය වගේ රටක් කරගන්න එපා. මේක හරිය නිදහස් ඕනි මිනිස්සෙක්ට ඕනි විදිහට නීති විරෝධී නොවන දෙයක් කරගෙන ඕනි විදිහට ජීවත් වෙන්න පුළුවන් බොහොම නිදහස් රටක් මේක. ඒ නිදහස නැති කරන්න හදන්න එපා මේ රටේ මිනිස්සුන්ට. මේක මේ රටේ මිනිස්සුන්ට සහ මේ රටට එන අතිවිශාල විදේශිකයන් ප්‍රමාණයක් මේ රටට එනවා. ඒ එන මිනිස්සුන්ගේ ප්‍රධාන හොට්ස්පොට් එකක් තමයි ආරුගම්බේ කියන්නේ. ඒක කන්න එපා මිනිස්සුනේ. රයිට්. ආරුගම්බේ කියලා කියන්නේ හොට්ස්පොට් එකක්. ටූරිසම් වල හොට්ස්පොට් එකක්. ඒ වගේ තැනක මේ වගේ දෙයක් ප්‍රදර්ශනය කරාම හිතන්නේ එතෙන්ට එන සුද්දෙක් හරි මොකෙක් හරි එකේ ඕක ගිහිල්ලා අනිවාර්යයෙන්ම ස්ප්‍රෙඩ් කරනෝනේ රටවල උන්ගේ රටවල් වල. එතකොට මේ රටට මේ රටේ ඉන්නේ උන් ගැන මොනවද හිතන්නේ? ලැජ්ජ වෙන්න ඕනේ අපි. මේ වගේ දෙයකට අවසර දෙන්න එපා. කවුරු හරි නිලධාරියෙක් බලධාරියෙක් මොකෙක් හරි ඉන්නවනම් මේවා උතනින්ම වලලලා දාන්න. මේවා අර අපි කියනවා නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කඩන්න ඉඩ තියන්න එපා. මේවා පිළිල. මේවා නිකන් අර පිළිකා වගේ. මේවා උඩු දුවනවා. ඊට පස්සේ තවත් කට්ටියකට ඕක එනවා. මේවා කරන්න දෙන්න එපා. කියන්න තියෙන ඔච්චරයි. මේවා කරන්න දෙන්න එපා. මේ රට බොහොම නිදහස් රටක්. ඒ නිදහස මිනිස්සුන්ට තියෙන නිදහස ඒක ඒ විදිහට මේන්ටේන් කරන් යන්නේ මිනිස්සුන්ට දෙන්න. මේක අරාබියක් කරන්න නම් හදන්න එපා. රයිට්. ඕකේ.
මේක මේ කවුරු තරහ වෙන්න එපා. මම මෙතන මේ ආගමක්වත් ජාතියක්වත් එහෙම මුකුක්වත් නෙවෙයි. ඕන කෙනෙක්ට ඕනිම ආගමක් අදහන්න පුළුවන් නිදහසක් තියෙන රටක් මේක. ඕනම ජාතියකට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන් නිදහසක් තියෙන රටක් මේක. කොළඹ මිනිස්සෙක්ට තාම යාපනයේ ගිහිල්ලා ඉන්න පුළුවන් උපද්දිතව. ඒ මිනිස්සෙක්ට මෙහෙ ජීවත් වෙන්න පුළුවන්. නැගණහිරට යන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට මෙහෙ ඉන්න පුළුවන්. ඒ නිදහස මේ රටේ තියෙනවා. රයිට්? ඒක නැති කරන්න හදන්න එපා. මේ සමාජ විරෝධී මේ මොනවද මේ? රයිට්? කවුරුම හරි නිලධාරියෙක් ඉන්නව නම් අනේ කරුණා කරලා මෙන්න මේ දේවල් මේ රටින් තුරන් කරන්න. මේ තාම ඕක නියපොත්තෙන් කඩන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. කියන්න තියෙන්නේ එච්චරයි ඈ. බොහොම ස්තුතියි. හරි කනගාටුයි.